මේක හොඳට අහගනින්. උඹ පැය භාගයක් ඇතුළත ගෲප් එකට දාපු සියලුම දේ ඩිලීට් කරන්න ඕන, ඉල්ලාස් කරගන්න ඕන. එහෙම නැත්නම් ඔබගේ ගෙදරටම අපි එනවා. හරිද? ඔබ බේරගන්නේ ඒ වෙලාවට කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. නිකන් ගෙදර මිනිස්සු අමාරුයි දාන්න එපා. කරුණාකරලා ඔය ටික ඩිලීට් කරපන්. ඔබ බේරගන්න ඔය ගෲප් වල මැසේජ් දානුන් ඉන්නේ නැහැ. ඔබට හොඳින් කියන අවසාන වතාව ගෲප් එකේ chat කරන එක වහාම නවත්තපන්. ගෲප් එකේ ළමයි ඉංග්‍රීසි ගන්න එක වහාම නවත්තපන්. හරිද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඕන තරම් ඔගේ chat කර ඉඳපන්. ඔගේ කොච්චර මැසේජ් පෙරෙව්ව ඇත්තට ජනාධිපතිව හරි අගමැතිවරි හම්බෙන්න ජනාධිපති කාර්යාලයට හරි අගමැති කාර්යාලයට හරි අධ්‍යාපන අමාත්‍යාංශයට මොකකට හරි එකෙක් හරි ආවොත් අන්නේ ආපු එක ගැන එකක් අපි බලා ගන්නම්. හරි? හරි මේක හොඳට අහගනියෝ. උඹලා Telegram group YouTube channel වලට දාපු message video සියල්ල පැයක් ඇතුළත delete වෙන්න ඕන. ඒ වගේම ජනාධිපතිතුමා අගමැතිතුමිය හම්බෙන්න ඕන කියලා ඒ කාර්යාල වලට කතා කරලා තවදුරටත් කරදර කරන්න බෑ. තව එක කෝල් එකක් හරි එකෙක් හරි ගත්තොත් ඒ කෝල් එක ගන්න එකට වෙන්නේ මොකද්ද කියලා බලපන්. හරි? ඒ වගේම ටිල්වින්සර්ට වෙන ඇමතිවරුන්ට മന്ത്രിවරුන්ට කෝල් අරන් message දාලා වද දෙන්න බෑ. මේක අද මේ මොහොතේ ඉඳන් නවතින්න ඕන. එහෙම නැත්නම් බලමු ඉස්සරහට උඹලට මොකද වෙන්නේ කියලා. බලලා විභාගෙ ලියන්න නැත්නම් නිකන් හිටපන්. තොපි එකෙක්ගෙන්වත් අපි සමාව අරන්නේ නැහැ. ඔය පිස්ස බොරු කියන්නේ. හරිද? සමාව අරගත්ත රෙද්දක් තියෙනවා නම් පෙන්වන්න කියපන්. ඒ නිසා බොරු කරන්නේ නැතුව උඹලා ඔය වැඩේ නවත්තලා දාපන්. ඔය වැඩේ නවත්තලා දැම්මේ නැත්නම් තොපිට තමයි සමාව ගන්න වෙන්නේ කියලා දැනගනි. හරි? තොපින් සමාව